යාළුවනේ good morning හැමෝටම. ඔන්න ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. ඉතින් හැමදාමත් වගේ අපි හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් ගොඩක් අය දන්නවත් වගේ රුමේනියාවට රජේ නිවාඩු දවස් 4ක් කියන්නේ 2ක් හම්බුණා ඊස්ටර් එකට. සෙනසුරාදා ඉරිදාත් එක්ක ඉතින් අපිටත් ඔන්න දවස් 4ක් එක දිගට නිවාඩු. ඉතින් ඒ නිවාඩු දවසේ අපි හිතුවා අපේ යාළුවොත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න කියලා. ඉතින් අද යන්නේ අපි දේවා කියන සිටි එකට. සමහරක් අය දන්නවත් ඇති ඊට අමතරව අපේ ලංකාවේ යාළුවොත් ගොඩක් ඉන්නවා දේවාවල. ඉතින් වන් ඩේ ට්‍රිප් එකක් තමයි අපි යන්නේ. උදේ ගිහලා හවස් වරුව එනවා. ඉතින් අපි හිතුවා අද මේ යන ගමනේ ඔයාලවත් එක්කන් යන්න. එහෙනම් අපි අද දවස කොහොමද මොනවද වෙන්නේ කියලා බලන්න. දැන් අපි නැවතුවා ෆිලිං ස්ටේෂන් එකක් ළඟ කෝපි එකක් ගන්න. මොකද නිවාඩු දවස්වල මේ හැම කඩයක්ම වහනවා. පුංචි කඩයක්වත් අපිට හොයාගන්න බැරි තරම් අරපු කඩයක්. ඉතින් හැම කඩයක්ම වගේ වහලා තියෙන්නේ නිවාඩු දවස්වලට. ඉතින් ඒ නිසා මේවා සාමාන්‍යයෙන් 24 වගේ අරලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් කෝපි එකක් බොන්න කියලා නැවතුවා කට්ටිය. එහෙනම් යන් කෝපි එකක් බොන්න. මොන කෝපි එකක්ද බෝ? දන්නේ බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඒක අපේ එනවා කෝපි බොනවා. මේ ස්ටෑන්ඩ් එක කෝපි බොනවාද? දැන් නම් දැන් අපි යනවා කෝපි බොනවා. වෙරිසා shit. friends දැන් අපි දේවා සිටි එකට ආවා. සිටි එකට ඇවිල්ලා අපි යාළුවෙක්ගේ ගෙදරකින් අතර කරා පොඩ්ඩක් මේ බඩු වගේක් තියෙනවා පොඩ්ඩක් එහෙට මෙහෙට දාගන්න කෑම බීම ඒවා මේවා වගේ. ඉතින් ඒ කෑම බීම ටික බාලි ඉවර වෙලා දැන් බලනවා අපි මුලින්ම පාක් එකකට යනවා. මේ ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා අපි එතනදී බලමු. දැන් මොනවද දැන් අතරම කරන්නේ කට්ටිය. මේගොල්ලෝ නම් මෙතන බහැලා ඉන්නවා. කතා කරනවා. කාර් එකෙන් බඩු ටික බෑවා. බලමු අපි ගිහිල්ලා මොකද කරන්නේ කියලා. කොහොමද අපි දැන් ගාඩන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ නම තමයි
මොකක්ද මේ නම? ජාර්දිනියා දී සෝයේ. ගන්න හරි නම. ඉතාලි නමක් තියෙන මං හිතන්නේ. නම අපි මෙතනින් දාන්න. ලස්සන පාර්කයක් මේක හදලා මේ ගාඩන් එක හදලා තියෙන්නේ ඉතාලියන් ආභාෂයට අනුව කියලා තමයි කියන්නේ. අපි මේ රිසර්ච් කරලා බලද්දි ලස්සනයි පාර්කය. ඕකේ. ඔව් අර ගොඩක් මේ අර ඉතාලිය දෙකපු පාක් වලට වගේ පොඩ්ඩක් ඒ සමානව යනවා මේගොල්ලෝගේ මේ මොනවාද ලෑන්ඩ්ස්කේප් එක හදලා තියෙන විදිය ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ පැත්තෙන් එහෙම තියෙද්දි ඉතින් ඒ ආభాෂයකට තමයි යන්නේ. බලමු අපි. ගිය පාර නම් ගොඩක් මල් දාලා තිබුණා. නමුත් මේ පාර තාම අඩුයි. තනින් තන තමයි මල් තියෙන්නේ. ඊට අමතරව අනිත් ඔක්කොම කොළ පාටට තියෙන්නේ. තාස් කලන් ගන්න. ඔක තමයි විස්තරය. You don't wanna be undue. Mother make me weather every baby new, but baby new. මේ ගාඩන් එකේ අතීතයට චුට්ටක් ගියොත් ඉතාලියන් මිනිස්සෙක් මේ ඉඩම මිලදීලා අරන් තිනවා. සල්ලි වලට අරන් තිනවා මේ ඉඩම. ඊට පස්සේ එයාගේ පවුල වෙනුවෙන් තමයි මුලින්ම මෙතන ගාඩන් එකක් හදලා දෙන්නේ. මොකද මේ ඉඩමේ වෙනත් ගොඩනැගිලි මොකුත්ම හදන්න බෑ. මොකද වටේම කරන්ට් ලයින් එකක් තියෙනවා. හයි ටෙන්ෂන් ලයින් යනවා මේ වටේ. ඔයගොල්ලෝ පෙනේ ඉඳන්නේ විදිහේ. ඉඳන්න තියෙනවා. ඒ නිසා මෙතන ගොඩනැගිලි මොකුත් හදන්න බෑ. ඒ නිසා එයා තීරණය කළා තිනවා පොඩි ගාඩන් එකක් හදන්න. එයාගේ පවුල වෙනුවෙන්. මොකක්ද එයාගේ දුවගේ නම? සෝයි. ඒක තමයි මේ ගාඩන් එකට දාලා තියෙන නම. නමත් ඒක තමයි එයාගේ දුවගේ නම. ඉතින් එයා පවුල වෙනුවෙන් හදපු ගාඩන් එක පස්සේ කාලයක් යන්න ඒක වැඩි දියුණු කරලා තියෙනවා. ලොකු ගාඩන් එකක් විදිහට මේ විදිහට. ඉතින් දැන් මේ ගාඩන් එකට ඇතුල් වෙන්න එක්කෙනෙක්ට ලේ 25ක් නේ. 25ක් ගන්නවා. ලේ 25ක් ගන්නවා. ඉතින් පවුල වෙනුවෙන් හදපු පුංචි ගාඩන් එක දැන් ඒක පොඩි බිස්නස් එකක් කරගෙන. පොඩි බිස්නස් එකක් කරගෙන. පොඩි නෑ දැන් ඒක ලොකු එකක්. ඉතින් යාළුවනේ දැන් අපි දේවවල තියෙන ප්‍රසිද්ධම තැනට අවිල්ලා තියෙන්නේ. මේකට කියන්නේ සිටඩෙල් එක කියලා. ඔයගොල්ලෝ දැකලත් ඇති. මේක බලකොටුවක්. පරණ බලකොටුවක්. ලොකු ඉතිහාසයක් තියෙන එකක්. මෙයා නම් කනවා. උදේට බාගෙට කාලා ඇවිල්ලා. බඩගින්නක් ආවා. බඩගින්නක් දැන් කීයේ දැන් 1:07යි. අපි මොනවාද හදාගෙන ආවේ කන්න? සෑන්ඩ්විච් හදාගෙන ආවා අපි කන්න. ඉතින් මේ වගේ තමයි ඉස්සරහා පේන්න තියෙන්නේ. අපි නගිනවා දැන් ටිකක් නගින්න ඕනනේ. මගක් වෙනකන් කාර් එකේ ආවම ඊට පස්සේ අපි නගින්න ඕනේ ඉස්සරහට. අපි එකපාරක් ආවා මේකනේ. කලින් එකපාරක්. අපි ලොග් එකක් දැම්මේ නෑනේ. නෑ ඒක බ්ලොග් එකක් දැම්මේ. දැම්මේ නෑ. ඔය ඔයගොල්ලන්ට ඉස්සරහා පේන්න තියෙන්නේ මේ ඔය එන්ට්‍රන්ස් එක. මේ දැන් ගොඩක් කන්ස්ට්‍රක්ෂන්ස් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා මේ එලිවේටර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පොඩි ලිෆ්ට් එකක් එකක් තියෙනවා. හැබැයි මේ දැන් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් එක. ඒ නිසා මේ අපිට නගින්න ඕනේ. කකුල් දෙකෙන් පයින් යන්න ඕනේ. ඒක තමයි තාත්තා අපි උඩට ගිහින් ඔයගොල්ලන්ට විස්තර පෙන්නන්න.
ඕකේ ජයයි වගේ අපි නැග පඩි 240ක්. අපි ආවේ කෙටි පාරේ මම හිතන්නේ තව වෙනම පාරක් දෙනවනේ. වටෙන් නගින්න පුළුවන්. වටෙන් නගින්න පුළුවන්. අපි මෙතන පාරෙන් ආවේ කෙටි පාරේ ගිහම පඩි 240ක්. දැන් 240 උඩට නැගලා ආයෙත් තවත් උඩට යනවා. මේ උඩට යන්නේ අපි. බලමු උඩටම යයිද දන්නේ බලමු. උඩට යන්න පුළුවන්. ඔව් නේ. ඉතින් යාළුවනේ දැන් අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ උඩටම ඇවිල්ලා ඉන්නේ කලින් පාර අපිට මෙතනට එන්න අවස්ථාවක් හම්බුනේ මොකද ඒ විද්‍යාලා මෙතන අලුත් වැඩියා කරන ගමන් හිටියේ ඒ නිසා අපි එළියෙම තමයි මගක් ඇවිල්ලා අපිට යන්න ඕන ඇතුළට එන්න අවස්ථාවක් හම්බුන්නේ කියන්න විශේෂම දේ තමයි මේක හරන ගොඩනැගිල්ලක් ඉඳ යකඩ ෆ්‍රේම් දාලා මේ යකඩ ෆ්‍රේම් දාලා ඒවා හයි කරලා තියෙන්නේ අර වැටෙන්නේ නැති වෙන්න මේ හිටින්න යකඩ ෆ්‍රේම් දාලා හදලා තියෙන එක අපි දැක්ක විශේෂ දෙයක් මෙතනනේ. දැන් ඉතින් අපි උඩ ඉන්නේ. ගොඩක් සෙනඟ ඉන්නවා. සාන්තවත්දත් වැඩි. ඉතින් අපි වටේ බලලා යන් එහෙනම්. අර මෙතන මේ මෙව්වත් කලින් තිබ්බේ නෑනේ. ඔය වැටවල් මේ ලීවලින් ඔක්කොම අලුතෙන් ගහලා තියෙන්නේ මෙතන. ඔයගොල්ලන්ට පේන්න තියෙන දේවල්. මේවා තිබ්බේ තව යට එහෙම. මේ ඔක්කොම අලුතෙන් ගහලා තියෙන්නේ ලීවලින් ගහපුවා. කලින් පාර අපි එදී තිබ්බේ නෑ. දැන් බලමු අපි අතන්ට යන්න බලන්නේ. මං හිතන්නේ යන්න තියෙන්නේ මේ අස්සෙන්. අපි ගිහලා බලමු. මොකද ඇත්තේ? Lady, what best? No, nothing. You have to show her like you have something in your hand, you know, that you're gonna give her. Lady, what best? What best? Lady, what best? What best? What best? What best? No. She's like, I'm done. You didn't give me anything. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඉන්නේ දේවවල අපේ රුමේනියන් යාළුවෙක්ගේ ගෙදර. ඉතින් ඒ ආපු ගමන් එයාලගේ ගෙදරට ඇවිල්ලා හවස්වරුව බාබකියු එකක් එහෙම දාලා මේ එහෙම යන් කියලා කිව්වා. ඉතින් තාම බාබකියු එක රෙඩි වෙන ගමන් තාම ඉවර නැහැ. හොඳටම බඩගිනිත් එක්ක. ඉතින් අපි ඇවිදලා ඉන්නවා. මේක තමයි වටපිටාව. හරිම ලස්සන විශේෂ දෙයක් තියෙනවා. මෙහි මේ මීමැස්සෝ මොකද්ද කියන්නේ වගා? මීමැස්සෝ ඔව් මීමැස්සෝ ගන්න. ඒ කියන්නේ මීමැස්සෝ හදලා ඒගොල්ලන්ගෙන් පැණි ගන්න. පැණි ගන්නවා. වටේ වලට පේන්න තියෙන ඇති මේ පෙට්ටි වල තියෙන්නේ ඒවා තමයි. මීමැස්සෝ හදන මීමැස්සන්ගේ කූඩු. තව මේක ගමක්. සිටි එක නෙමෙයි ගමක්. මේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් අර පැත්තෙත් ගිහිල්ලා මේ මී පැණි හදන තැන. ඒ කියන්නේ මී වද තියෙනවා එතන. තව යාළුවෙක් ඉන්නවා මෙතන. ඔයගොල්ලන්ට පේනවා ඇති කූඩුවේ. එයාගේ නම ලේඩි. ඔයගොල්ලෝ දකින්න ඇති කලින් අපි හුරතා කර ඉන්නවා. ඉතින් මේක විලා රුමේනියාවේ ආයේ සාම්ප්‍රදායික ගමන්නේ. ගේනං ටිකක් අලුත් ලස්සනට තියෙනවා. වත්ත මොක තමයි මේ මං හිතන්නේ මේ මොන හරි වගාවක් මේ ගස් මොනවාරි පළතුරු වෙන්නේද? ඉතින් ඕක තමයි වටා පිටාව දැන් මෙයා කිව්වා වගේ බාබකියු එක රෙඩි කරනවා. අපි බලමු. බාබකියු කාලා. කාලා බලන්න නෙමෙයි යන්නේ. අපි බලමු මොනවාද ඊට පස්සේ තියෙන්නේ කියලා. අපි කැම එක පෙන්නන්න ඕගොල්ලන්ට. යන්නේ. අපි දැන් මොහොම ඉස්සරහට යනවා. කට්ටිය බාබකියු දානවා. ඔයගොල්ලෝ කලින් වීඩියෝ වල දකින්න නැති කට්ටිය එකතු වෙලා බාබකියු එක දානවා. අපි යමු.
2 3 4 5 6 7 8 9 10 11 කරන්න. කොදහක් කරා What number is the height? 10 නොනනු one number is 10 Northern Traces, you don't wanna be overdue. Well, they make me weather every baby new, but baby new. Oh, 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 ඉතින් යාළුවනේ අද අපි දවස් ඉවරයි අපි සෙල්ලම් කරා කෑව බිව්වා කියන්න මොනවද දැන් අපි ගෙදර යන්නේ. අපි ගෙදර යන්නේ දැන් හොඳටම මහන්සි හෙට වැඩට යන්නත් ඕනේ මේ ඕගොල්ලෝ පේන්නෙත් නැතුව එතන අපි මේ පේනවනේ දැන් කාර් එක යනකම් ඉන්නේ අපි කාර් එක ආවන් පස්සේ නැග්ග ගියා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙයි කියලා හිතනවා කට්ටිය යනවා ගෙවල් වලට මම හිතනවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා තව මොහොනේ ක්ලිප්ස් තිබ්බොත් අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න ඉස්සරහට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු චූටි ඩිකී අරින්න කොට ඊයත් එහෙමද යනකොට බහලාද ගියවලු නෑ මගේ බෑගේ පොඩ්ඩක් ගන්න චූටි මගේ බෑගේ පොඩ්ඩක් ගන්න මේ වාහනයක් යනවා